DW ආරියෝති බටහිර බටුවංගල නිරුව. ගෙදර කුස්සියේ ලිපපත් කරගෙන තමයි ඉතින් දරත් අපහසුයෙන් ලබාගෙන ඉතින් ගෙදර කාර්යයත් කරගෙන දරුවෝ ආදායම අපි දෙන්නම කුලි වැටට යනවා. ඉඩමට ඉතින් ගිහලා දර ටිකක් හොයාගෙන එනවා. දර හොයාගෙන ටිකක් මේවා කරගන්නවා මැස් එක. වේලලා තියාගන්නවා ලිපායිනේ තියාගෙන තමයි ඉතින් මෙච්චර කාලයක් ඉතින් අපි 4 දෙනා ඉස්සර ඉන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් පීඨේ ඉගෙන ගන්නවා. උදේ 4:00ට නැගිටිනවා. නැගිටලා ඉතින් උයලා පිහලා ඔක්කොම අස් කර තියලා ඉතින් වැඩට යනවා. දැන් ඉතින් අපහසුයි ඉතින් සමහර වෙලාවට පත්තු කරගන්න බැරි වෙනවා. ඉතින් දර තෙතයි ඉතින් මරසාවත් එක්ක. නෑ ඉතින් අපි පොල් තමයි ගන්න පොලිතින් වලින් අපිට හානිය සිදු වෙන අපහසුයි ඉතින් තරම ඉතින් දෙයට උනත් කරදරයි විද්‍යා ගන්න ගියා. ඉතින් මේ දරපත් වෙන්නේ නැති වෙනකොට ඉතින් ඉක්මනට දවල් වෙනවනේ වැඩට උනත් යන්නේ. ඉතින් පැය දෙකක් විතර වගේ යනවා. ඉතින් වියලා පිහලා ඉතින් අස් කරලා යන්නේ. වෙනම ඉතින් වලක් හොද ගන්න ඕනේ. ඉතින් අපහසුයි ඉතින් දුම එනකොට ඉතින් කැස්සත් ඉතින් සමහර වෙලාවට හැදෙනවා. භාජන ඉතින් ගොඩක් දුරට ඉතින් දැඩි නිසා ඉතින් හරි අපහසුයි ඉතින් ඒවත් කරගන්න ඉතින් ඒවා ඉතින් පිරිසිදු කරගන්න ඉතින් අවස්ථාවේ හැටියට තමයි ඉතින් කරගන්නවා. ඇත්තටම සතුටුයි අපිට අපේ ගොඩක්ම අපි 4 දෙනාම සර්ලාට ස්තුති කරනවා. ප්‍රතිවේදීන් ස්තුති පුද කරන සියලු දෙනාට. අපිට පහසුයි ඉතින් දැන් හදිසියට රැයටමත් අපි එන්නේ රැය වෙලානේ. කැම ටික උයා ගන්න ඉතින් ඇත්තටම අපිට හැකි වෙනවා ඉතින්. ඔය ඉතින් වාසිය කියන්නේ ඇත්තටම ඉතින් අර දැන් කැවිලි දෙයක් හදනකොට උනත් අපිට පහසුයි ඉතින් ලිපපත්තු කරගෙන උයන්න ගියාම ඉතින් අපහසුයි.